අයිබෝන් සුබ දවසක් වේවා ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරුනි මිතුරුනි. අද අපි ක්‍රිකට් වයිබ් එකේ ඉන්නේ. අද අපි කතා කරන්නේ ක්‍රිකට් වයිබ් එකේ තියෙන දෙයක් ගැන. අපි මැන්ඩිස් චැට්. හරි මේ ඉතින් උන අද ක්‍රිකට් වයිබ් එකේ තියෙන දෙයක් ගැන තමයි කතා කරන්නේ මැන්ඩිස් චැට් එකේ. අද ක්‍රිකට් වයිබ් එක කියන්නේ නිකන් සයින රත් වෙලා තියෙන වැඩේ. හිතන්නේ නැති දේවල් අර වෙනවා මොකද්ද අර හමුවරගේ අචින්තිතම් විභවති චින්තිතම් විවිධස්සති වෙලා ඒවා කියලා කියන්නේ ක්‍රිකට්. ඉතින් මේකේ අද අපි කතා කරන්න කැලේ තියෙන්නේ ක්‍රිකට් වල ටීම් සෝන් එක. ක්‍රිකට් වල තියෙන මෙච්චර කාලයකට ආපු ක්‍රිකට් වල ලකුණු අනම්මනම් මොකුත් නෙමෙයි. එක එක අවුරුද්දෙන් අවුරුද්දට ටීම් සෝන්ග්ස් ක්‍රිකට් වෙනුවෙන් ආවා. ඉතින් ඒ අපිට හිතට වැදුන අපි ආස කරන ටීම් සෝන් එකක් ගැන තමයි මේ කතා කරන්නේ. ඔයාටත් පුළුවන් ඔයා ආස මොන ටීම් සෝන් එකකටද යයි කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේකේ මේ දැන් මට කතා කරලා කිව්වනේ ක්‍රිකට් ගැන මම ටීම් සෝන් ගැන කරමු කියලා. මම මේ ක්‍රිකට් ගැන කරමු කියලා. මම හිතුවා මොකද මේ බැට් ගැනවත් කරන්න යනවත් නැහැ කියලා. මේ බැට් ගැන නෙමෙයි. ටීම් සෝන් ගැන. ටීම් සෝන් වලට කලින් ඉන්න කලින් මේ කැලි දෙකක් කියනවා. පළවෙනි එක තමයි පළවෙනි ඔබ හිතන්නේ කවුද පළවෙනි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් මැච් එක ගහන්න නැත්තේ? ක්‍රිකට් නම් හොයාගත්ත සුද්දෝ ඉංගලන්තෙන් වගේ ඉංගලන්තේ කොහේ හරි ගහලා තියෙනවා. ඒක තමයි මට ඒක හිතා ගන්න බැරුණා නෑලා. මේ පළවෙනි ඉන්ටර්නැෂනල් මැච් එක ගහලා තියෙන්නේ USA කැනඩා. USA කැනඩා කොහෙටවත් නෙවෙයි. කොහෙටවත් නැහැ. ඒ කියන්නේ අද ඇවිල්ලා තියෙනවා ක්වොලිෆයි ගහනවා ඇවිල්ලා තියෙනවා. අපි වගේ ක්වොලිෆයි ගහලා හරිම පොඩි ටීම් එකක්. දැන් අවුරුදු දෙකකට කලින් ක්වොලිෆයි ගහගෙන ආවේ. ඉතින් මේ පාර ටීම් සෝන් එකට ආවා. මේ පාර ටීම් සෝන් එක කරන්නේ මේ ඉන්දියාවේ ටිකක් නමක් තියෙන ලොකු නමක් තියෙන අනිරුද් මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් කොම්පෝසර් කෙනෙක් බැන්ඩ් එක. බැන්ඩ් මියුසික් ඇතුලේ. ඉතින් අපි ඒකට එනවා එතනට එනවා. අපි ඊට කලින් ඕකේ මම කැමතිම තීම් සෝන් එක මේ මුළු හිස්ටරි එකේම මේ ක්‍රිකට් වල කැමතිම තීම් සෝන් එක මචං 2007 වර්ල්ඩ් කප් එක ආවා ශැගී ගඩ. දැන් අපි ඒ කාලේ අර නාමර වයස කියන්නේ නාමර වයස වගේ සෙට් එක. ඒක නර මේ අර පොඩි මොනවද මේ පිටක් තබාගෙන පොල් පිටින් ක්‍රිකට් ගහපු කාලේ ඒකේ ඒ කාලේ අනික ක්‍රිකට් ලංකාවේ පීක් එකම තිබ්බ කාලයක් 2007 අපි ෆයිනල් ආවා. මේකේ ශැගී තමයි ටීම් සෝන් එක කියන්නේ. ශැගී කියනවා ඒ කියන්නේ ශැගී කියන නම ලංකාව වගේ රටවල් වලට මම හිතන්නේ දැන් තමයි සෙට් වුනේ. එතරින්. ඒ කියන්නේ ක්‍රිකට් බලන රටවල් වලට ශැගී කියන්නේ කවුද කියලා පෙන්නවා මේ ශැගී කොහොමද වැඩා. ඒ කියන්නේ ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මොන වගේද දැන් අපි තුමු මම තනියම සින්දුවක් කියන එකයි ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එක සින්දුවක් එක හැමතැනම ටච් වෙන්න ඕන වැඩේ. කැලලක් කියන එකයි දෙකක් නේ මචං. එතකොට මෙතන මට ෆීල් වුණ එක මේකේ ලයින් එකක් තියෙනවා මේ it's the game of love and unity. මේක මේ ගේම් එක ක්‍රිකට් කියන්නේ ආදරේ සහ එකමුතුයි. එකමුතුවේ ගේම් එක කියලා. අමාට ඒක ලියන්න නැත්තේ කියන්නේ නැත්තේ වෙස්ට් ඉන්ඩීස් වල වර්ල්ඩ් කප් එකේ තියෙනකොට වෙස්ට් ඉන්ඩීස් වල ටීම් එක හැදෙන්නේ ගොඩක් මේ රටවල් වල පොඩි දූපත් ටිකක් ඒක තමයි හැදෙන්නේ. ඒ ගැන හිතලා වෙන්නේ කියන්නේ නැත්තේ. හැබැයි ඕක ලංකාවටත් එමයයි ඉන්දියාවටත් එමයයි. මොකද ඉන්දියාවේ ඔව් ඇමරිකාවටත් එමයයි සවුත් අප්‍රිකාවටත් එමයයි. මොකද මේ හැම රටකම ඔය ඇතුලේ ලොකු ප්‍රශ්න තියෙන රටවල්. ඉන්දියාව ගත්ත දේවල්ද විවිධ වූ ජාතීන් අතර අර්බුදද එක ගොඩක් කතන්දර. අර්බුද කේස් එකක් මතකද ඒ කියන්නේ ක්‍රිකටයක් ගැලපෙන්නේ නැති කතිය. දැන් ඉන්දියාවේ આવොත් ප්‍රාන්ත කොටකින් ඇවිල්ලා එක විදිහ කුල බේදාරි ඔය තියෙන ප්‍රශ්න ඉතින් සිං ලයින් ගොඩක් කට්ටිය ඉන්නවා පාඩ්‍යලා ඉන්නවා. ඉතින් හැබැයි ඒගොල්ලෝ ක්‍රිකට් කියන ගේම් එකත් එක්ක ලව් ඇන්ඩ් යුනිටි එක හදාගන්න ඕනේ. ඔව්. ඉතින් ඔය සවුත් අප්‍රිකාවල මචං ඔය කතාව තමයි. සවුත් අප්‍රිකාවලත් කළු සුදු කේස් එකක් තියෙනවා. හැබැයි ඒත් ගේම් එකත් එක්ක ලව් එක යනවා. ගේම් එකත් එක්ක ඉන්නවා. එකට ඉන්නවා. ඉතින් ලංකාවේ තමයි දැන් ලංකාවේ අnder 19 ටීම් එකෙත් ඉන්නවා ජස්මලින් ආපු මේ සෙට් එකක්. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ අතනම. ඉතින් මට හිතෙනවා ඒක ශැකී දෙනවා සඳ කාලේන අර පොදු ධර්මතාවයක් විදිහට ඒක ඒවා සැරටම කතරම දෙනවා.
හරි එතකොට ඒකත් එක්ක වෙද්දි මම ආස එක තමයි මට සෙට් වුණ මට ආස හිතුණ දේ තමයි මේ 2014 T20 වර්ල්ඩ් කප් එකට යනවා බංග්ලාදේශ වලින් සින්දුවක් මේ චල්චොක්කා හොයි සින්දුව Control action 16-16 cricket crazy nations how exciting steady I'm waiting tension tension ding ding chakka hoi hoi bongalaya galo ඒකේ ලස්සන රූම රාපු පෙලක් එක්ක යාලගේ සංස්කෘතියද හැමදේම මේක ක්‍රිකට් වලට බැඳිලා තියෙන්නේ කොහොමද කියන එක යා පෙන්නලා තියෙනවා මාර ලස්සන වයිබ් එකක් දීලා තියෙනවා මේ ඒ ආදරේ යාලා ක්‍රිකට් වලට දෙන දේවල් ටික යාලා මාර ලස්සනට පෙන්නලා තියෙනවා රටක් විදිහට ඒක ඒ රට අයිකොන් එකක් විදිහට ඒක එළියට දාලා තියෙනවා ඔව්. මේකේ ඇත්තටම ඕකේ මේ මට ඔය ඔක්කොම ටික බලද්දී තේරුණා අන්තිම කතාව තමයි මචං අපි ඔය කියන 96 වර්ල්ඩ් කප් එකේ හෝ එතන ඉඳලා මෙහාට හරි ගහපු හැම සින්දුවකම හරි ඒ රටවල් වලින් ගහපු සින්දු වල හරි තීම් සෝන් වල හරි ආපෝ වයිබ් එකක් තියෙනවා. හැඩයක් තියෙනවා. හැමදේම සංස්කෘතියද එයාලා කරන දේවල් වල ඒ ආපු එකක් තියෙනවා. දැන් ඒක අර ග්ලෝබලයිස් කරලා කියන්නේ ගෝලීය කරන විශ්ව ගම්මානය ඔය කතාව මම හිතන්නේ මේ දැන් තමයි වැඩේ පැලවෙලා ගහ හැදිලා දැන් තමයි ගෙඩි දාලා මේ ඇවිල්ලා තියෙන්නේ. පළ දරන්නේ දැන් ඒ ලයින් එකේ තියෙන්නේ මොකද මේ පාර තීම් සෝන් එක දැන් මේක වර්ල්ඩ් කප් එක යන්නේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වයේ යටතේ වැඩේ යන්නේ. ඒකෝට දෙකම අවුරුදු 2500 3000 5000 හිස්ටරි තියෙන රටවල්. හැබැයි මේක සින්දුව බලනකොට සින්දුව අහනකොට මේකේ පොඩි ඩෝල් පාරක් තියෙනවා මියුසික් වල. ඔව් හින්දි චුට්ටක් යනවා. හින්දි වලින් අර කියන්න උනින්ද කියනවා වගේ කැලක් තියෙනවා. ඒ අරුණාම මේකේ ෆීල් වෙන්නේ නැහැ. මේක ඉන්දියාවේ ලංකාවේ තිබ්බ ෆීල් වෙන්නේ නැහැ. මොකද්ද කියලාවත් ෆීල් එක ෆීල් වෙන්නේ නැහැ. ක්‍රිකට් වලට අදාළ විදිහට ෆීල් වෙන්නේ නැති පොඩි ගතියක් තියෙනවා. this is our year can you feel the thrill can you feel that our year මම දන්නේ ඒක තමයි මචං ඒක අර ග්ලෝබලයිස් කියන කැලේ පාර්ට් එක. පාර්ට් එක. ඉතින් ඕක ඒක හොඳ රටද කියන එක නෙමෙයි. ඕක තමයි යන විදිහ. මේක තමයි යන්නේ අපිට යන්න ඔව් තියෙන්නේ ඒක තමයි. යන්න වෙන්නේ. දැන් අපි ශැකීක එක හරි බංග්ලාදේශයකට හරි බැලුවොත් ඒ දෙකම ඒ දෙකේ තියෙන බීචස් ඊට පස්සේ ඒගොල්ලන් ඉතින් කල්චර් එක පෙන්වනවා. ඔව්. දැන් අපි ගත්තොත් අපේ 2011 වර්ල්ඩ් කප් එක 2012 වර්ල්ඩ් කප් එක BNS ලා ගහන්නේ අපේ දේවල් එළියට දාලා තියෙනවා. අපේ යක් පෙරද අපේ කල්චර් එකක් පෙන්වනවා. හැබැයි එන්න ඒක පටු වෙලා මේ පොඩි ඇක්ටලා නැරෝතනට ඇවිල්ලා තියෙන ඒක පොඩි ඒක සමහර අපිට සෙට් වෙන්නේ නැහැ. හැබැයි මේ ඒක තමයි යන විදිය. ඔව්. ඉතින් අද කතාව ඔබ තමයි අපි ඉතින් ඔය යන විදිහට අපිටත් යන්න වෙනවා. ඒ පාරුවේ නැගලා යන්න වෙනවා. කැමති වුණත් අකමැති වුණත් කැමති වුණත් ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමතිම සින්දු. කැමතිම සින්දුව කමෙන්ට් කරන්න පුළුවන් ඔයාලගේ ආස දේවල් ඇති. ක්‍රිකට් එක්ක ආස දේවල් ඉතින් ඔයාලා අපි කතා කරන ආස දේවලුත් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. අපි මැන්චෙස්ටර් ජය වේවා.